රසයට මෑකරල් එකක් තෙල් දාගමු. මේ තියෙන්නේ මෑකරල්. මේ තියෙන්නේ මෑකරල් නෙමෙයි. මේ තියෙන්නේ කව්පි. මෙන්න මේ කව්පියට දාලා රස මෑ එකක් හදාගමු. මේ තියෙන්නේ කව්පි කරල. සාමාන්‍ය දැකලා නැති අය බලා ගන්න. මේවා අමුවෙන් මේ විදිහට මෑ එකට දාලා ඉව්වම හරිම රසයි. මේ තියෙන්නේ කව්පි ඇට ටික. කඩවල් වල වෙළඳ පොලේ ගන්න තියෙන්නේ මේවා බේලුණා. කව්පියට. ඉතින් කව්පි තම්බලා කෑවට කරලා දැක නැති අයට බලා ගන්න තමයි මේ දාන්නේ. මේ තියෙන්නේ ඔයගොල්ලෝ තම්බලා කන කව්පි කරල. අමුවෙන්. මේක බේලුණාට පස්සේ තමයි වෙළඳ පොලට කව්පි එන්නේ. මේ තියෙන්නේ දළු ඇට. මේවා තෙල් දාලා රසයි. අපි මේ ටික හොඳට හොදගමු. Welcome to my YouTube channel, Happy Life with CNS. ඒකට වැඩිපුර අමු මිරිස් තක්කාලි ටිකක් වැඩිපුර දාගෙන හදන්න. මේකට ලුණු ටිකක් විතරක් දාලා ඉස්සරලා ටෙම්පරාදු කරගමු. අපි දැන් ටෙම්පරාදු කරගමු. මම මේකට එකතු කරලා තියෙන්නේ තක්කාලි අමු මිරිසුයි මෑ කරලුයි ඇට ටිකයි ලුණුයි විතරයි. 3-5 කුළු බඩු කිසිම දෙයක් එකතු කරේ නැහැ. වෙනස්ම විදියකට තමයි මම මේ ටෙම්පරාදුව හදාගන්න හදන්නේ. අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටික දාගන්න. ඊට පස්සේ ලුණු කරපිංච කිසි දෙයක් දාන්නේ නැතුව දැන් අපි හදාගත්ත මේ ටික දාගමු. වතුර මුකුත් එකතු කරන්න එපා. මේ විදිහට කවනම් කරලා තියනකින් වහලා පොඩ්ඩක් තැම්බෙන්න තියන්න. ගින්දර ටිකක් අඩු කරන්න. දැන් අපි බලමු. දැන් අපි මේ වෙලාවේ දැන් තැම්බිලා තියෙන වාගෙට අපි දැන් මේ වෙලාවේ එකතු කරගන්නවා කෑලි මිරිස් ටිකක්. දැවිල්ලට ඕන නම් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු පොඩ්ඩක් තුන පහ කුඩු පොඩ්ඩක් ඊට පස්සේ කහ කුඩු දැන් මේක හොඳට කවරවන්න. අපි වතුර මුකුත් දැම්ම නැතුව තෙලෙන් තමයි දැන් මේ තැම්බෙන්නේ. සුවඳයි. ආයෙ පියලින් වහලා විනාඩි 2-3ක් තියලා බලමු.
දැන් හොඳට හින්දිලා තියෙන්නේ. පේනවද ඔයගොල්ලන්ට බැදෙන හඬ? මෙන්න මේක හරිම රසයි. පොල් සම්බෝලයකුයි කැකුළු බතුත් එක්ක මේක පුදුම රසක් තියෙන්නේ. මං කන්න ආස බැදුම් එක්ක. මස් මාළු නැතත් මම මේ වගේ දේවල් එක්ක උණුවෙන් කන්න තමයි ආස. ඉතින් මේ විදියට හදාගත්තම කඩේ දේවල් වලට වඩා ගොඩක් රසයි. මස් මාළු ඕනෙම නැහැ. තවත් දවසක හම්බ වෙමු ලස්සන වීඩියෝ එකකින්. ගිහින් එන්නම්. මාව බලන් හිටියට අහන් හිටියට ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම් සුබ දවසක්.